ලකයිසිකා චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා මේ අවස්ථාවේදී පැමිණ සිටිනවා දක්ෂ නිවේදිකාවක් ඒ වගේම ප්‍රවීණ නිවේදිකාවක් කිව්වොත් නිවැරදි. ඉතින් තේජානි විජේසිංහ චිත්‍රපටිය බලනකොට මොකද හිතුනේ? ඇත්තටම මම මේ සාමාන්‍යයෙන් අපි ලකයිසිකයි කිව්වම හැමෝම හිතාගෙන එන වෙනම විදිහක් වෙනම චිත්‍රයක් තියෙනවනේ අපි YouTube එකේ දකින විදිහක් තියෙනවනේ නේ. මාත් ඇත්තටම ආවේ හැම හිතාගෙන. හැබැයි ෆිල්ම් හෝල් එක ඇතුළට ඇවිල්ලා සුරදෙටුව පටන් අරන් ටිකක් වෙලා යනකොට මම බලාපොරොත්තු වෙන එක නෙවෙයි කියලා මට හිතුණා. මම ඒකට තනි වචනයක් දෙන්න. ඇත්තටම මේක හරිම කියුට්. මොකද ඒ නිසාම මේක ඔයගොල්ලෝ බලන්න ඕනේ ඇයි මම එහෙම කියන්නේ කියලා. පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මං හිතනවා ඒක ඒ ඇති කියලා හොඳටම. මේ චිත්‍රපටියේදී ළමා රංගන ශිල්පියක් රඟපානවා. ඉතින් නිතිනිගේ රංගනය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මේ නිතිනි මට දැනෙච්ච දේ තමයි නිතිනි හරි ස්වාභාවිකයි. ඇය හිතලා රඟපානවා කියලා මට දැනුන්නේ නැහැ පොඩ්ඩක්වත්. මම ඇය ගැන මේ ලොකුවට කියන්නේ නැහැ මොකද ඇයව ඇත්තටම ඔබ බලන්නම ඕන ළමා රංගන ශිල්පිනියක්. ඒ නිසා ඇය ගැන කියනවට වඩා සහ මේ ඔය අහුවා මගෙන් මේ අනිත් රංගන ශිල්පිනියන් ගැන මේ කතාව ඇතුලේ හැම කෙනෙක්ම Tamanට ලැබිලා තියෙන කොටස පොඩිද ලොකුද කියන එක නෙවෙයි. ඔවුන් දෙන්න පුළුවන් උපරිමය මේ කතාව ඇතුලේ දීලා තියෙනවා. වගේම කියන්න ඕනේ දර්ශන්ම අපි ඒ කියන්නේ දර්ශන් කවුද කියන එක දර්ශන් තව විදිහකට පෙන්වපු චිත්‍රපටයක් මම හිතනවා මේක. ඉස්සරහදී මට හිතෙනවා දර්ශන්ව ඒ වගේ චරිතවලින් තව ටිකක් වැඩිපුර බලන්න තිබ්බනම් අපි කැමති වෙයි. ඔහුගේ මුහුණේ ඉරියව් ඒ කියන්නේ අපි කියන්නේ සමහර තැන්වලදී පර්ෆෙක්ට් කියලා සමහර දේවල් වලට මම ඇත්තටම එයාගෙන් එහෙම දෙයක් දැක්කා. ඉතින් මෑත කාලේ මම හිතනවා දර්ශන් වගේ කෙනෙක් අපිට හරිම වාසනාවක් ඒ වගේ. සාහිත්‍ය ලකයිසකයි ගැන 아무තෙන් කියන්න ඕනේ නැහැ. ඔවුන් දැන් අපිට පෙන්නලා තියෙනවා ඔවුන් කවුද කියන එක. ඉතින් මේ චිත්‍රපටයේ පුරා ඒ දේ ඒ විදිහටම අපිට පේන්න තියෙනවා. මේ ෆිල්ම් එක මාත් බැලුවා. බලනකොට සද්දෙන්ම එක්කෙනෙක් කිනා වුණා. කවුද? මං හිතන්නේ මං විතරක් නෙවෙයි අපි ෆේලියර් ඉනවා වුණා. මම චේතනා දිලාන් අරෝජා හිටියා අපේ දේදුණු හිටියා. තව අපේ දිලිප් තේජන හිටියා. චමත් හිටියා. මං හිතන්නේ මේ සද්ද ටික ඇති නේ හොඳටම. මුළු හෝල් එකටම ඒ හෝල් එකටම ඇති මුළු සද්දේ. ඉතින් අවසාන වශයෙන් අහන්න ඕනේ. ඉතින් තේජානිගේ ඉදිරි වැඩ කටයුතු කොහොමද? ගුවන් විදුලියේ නිවේදන කටයුතු අමතරව අපි දකිනවා රූපවාහිනියත් නිවේදන කටයුතු කරනවා. ඊට අමතරව මොනවද ඉස්සරහේ තියෙන කරන්න තියෙන වැඩ කටයුතු? ඉස්සරහට මොනවද තියෙන බලාපොරොත්තු වෙන දේවල්? ඉස්සරහදී කියන්නේ ගොඩක් දේවල් තියෙනවා. කරගෙන යන දේවල් විශේෂයෙන් ක්‍රීඩාව පැත්තට මේ දවස්වල මම වැඩිපුරම නිවේදන කටයුතු කරන්නේ. ඒ පැත්තෙන් විවිධාකාරයේ වැඩ තියෙනවා. හැබැයි තව අවුරුදු දෙකක් වගේ ඇතුළත පොඩි වෙන දෙයකට මම try කරනවා. ඒක මං හිතනවා දැම්ම කියන්න ඕනේ නැහැ කියලා. ඒක දැනට රහසක් විදියට තියෙනවා. ඔව් ඒක අපි ඉදිරියේදී කියනවා. බොහොම ස්තුතියි. හරි. ඉතින් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නා. ඉතින් මාත් ගරු කරන නිවේදිකාව. ඉතින් තේජානික ඉස්සරහදී කරන්න තියෙන සිල් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා රුක්ෂාන් බ්ලොග් YouTube channel එකෙන් සුබ වදනවා. බොහොම ස්තුතියි රුක්ෂාන්.